හයි යාලුවනේ ඉතිං අද කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ AI වීඩියෝ එකක් වේව් 3 එකෙන් හදාගන්නේ කොහොමද කියලා. හරි ඉතින් ඔයාලා දැක්ක වගේ වීඩියෝ එකක් හදාගන්න ඕන නම් ඔයාලට ඕන නම් prompt එකක්. ඉතින් මේ prompt එක හදාගන්න අපි යමු ChatGPT එකට. ChatGPT එකට ගියාට පස්සේ ඔයාලත් මෙන්න මේ විදිහට type කරගන්න. මම ඉතින් comment box එකේ මම මේ type කරගත්ත එක දාලා තියන්න. ඕකේ. දැන් ඉතින් ChatGPT දන්නා අපිට prompt එකක් තමයි හදාගන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔයාලා type කරගන්න ඔයාලා වීඩියෝ එකට අදාළ prompt එක. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ විදිහට මම මෙතන paste කරගන්නවා මම type කරගත්ත එක. ඒක දාගත්ත මෙන්න මේ විදිහට create a prompt for this one. The character is in this video 20 years old male. ඒ කියන්නේ එයාගේ වයස දාගත්තා මම. ඊට පස්සේ එයා ඉන්නේ කොහෙද කියලා දාගත්තා. එයා ඉන්නේ YouTube studio එකේ කියලා දාගත්තා. ඊට පස්සේ එයාගේ wall එකේ මනවර්ස් කියන name එක තියෙන්න ඕනිත් කියලා මම දාගත්තා. ඊට පස්සේ මම camera angle එක දැම්මා zoom in out effect එක දාන්න කියලා ඒකට. ඊට පස්සේ මම දැම්මා ඉතින් එයා කියන dialogue එක. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි මේක ChatGPT එකට send කරගමු. හරි දැන් ChatGPT එකට මේ විදිහට send කරගත්තට පස්සේ එයා මෙන්න මේ විදිහට අපිට prompt එකක් generate කරලා දෙනවා. හරි ඉතින් මෙන්න මේ prompt එක ඔයාලා මෙන්න මේ විදිහට copy කරගන්න. හරි ඉතින් ඒක copy කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට Google Chrome එකට ඇවිල්ලා search කරගන්න flow කියලා. හරි ඉතින් flow කියලා search කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මෙහෙම උඩින්ම පෙන්නන මෙතන මේ flow කියලා Google Apps වලින් ගහලා දෙන flow කියන එක. අපි එන්න එතන link එක click කරගමු. ඒක click කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට open වෙනවා එතන flow කියන site එකට. හරි ඉතින් අපි මෙන්න මේ විදිහට මේක open වෙනවා. open වුණාට පස්සේ මෙන්න මෙතන get started කියන එක දෙමු. ඊට පස්සේ මෙතන ඔයාලා දෙන මේ sign in with Google කියන එක. ඊට පස්සේ මෙන්න මෙහෙම load වෙලා ඔයාලට මෙන්න මේ විදිහේ message එකක් එයි. ඉතින් මේ දෙක තමයි tick දෙකක් දානවා. මෙතන මේ next කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේකේ තව message එකක් එයි. ඉතින් ඒක මෙහෙම පල්ලෙහාට scroll කරලා ඉවරලා තමයි ඔයාලා මෙන්න control button එක press කරන්න පුළුවන්. ඉතින් මම මේක පහළට scroll කරගන්නවා. පහළට scroll කරගෙන ඉවරලා මෙතන මම මේ continue කියන button එක press කරගන්න. ඉතින් අපි මේක account එකක් හදාගත්තට මදි. අපිට මේක වැඩි කරගන්න නම් අපිට අනිවාර්යෙන් ඕන නම් මේකේ pro version එක. ඉතින් pro එක ගන්න නම් අපිට මෙන්න මේ විදිහට මේක subscribe කරගන්න නම් මෙතන මේ subscribe කියන button එක click කරගන්න. ඊට පස්සේ අපි open වෙනා මෙන්න මේ විදිහේ. ඉතින් මෙතන මම මේ වෙනදී මේ get Google AI Pro කියන එක click කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාලත් මේ විදිහට agree කියන එක දෙන්න. agree කියන එක දුන්නාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට ඔයාගේ credit or debit card එක add කරන්න කියලා. ඔයාලා ඉතින් බය වෙන්න එපා මේකේ සල්ලි කැපෙන්නේ නැහැ මාසයක් යනකම්. ඔයාලා මේක subscribe කරලා ඉවරලා ටික දවසකින් ආපහු unsubscribe කරගත්තාම ඔයාලා බලන්න මේක සල්ලි කැපෙන්නේ නැතුව මේක free පාවිච්චි කරගන්න. ඔයාලා ඉතින් මේකේ card details add කරගන්න බය වෙන්න එපා. මොකද මේක සල්ලි කැපෙන්නේ නැහැ මාසයක් යනකම්. අපි මේ 1 month free trial එක තමයි මේ buy කරන්න යන්නේ. හරි ඊට පස්සේ මෙතන මම මේ card details මෙන්න මේ විදිහට add කරගත්තා. ඊට පස්සේ මේ යට තියෙන subscribe කියන button එක click කරගන්නවා මම. ඒක click කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට subscribed කියලා මෙන්න මේ විදිහට යාලා පෙන්නනවා. ඊට පස්සේ මම ඉතින් මෙන්න මේක close කරගන්නවා. close කරගෙන ඉවරලා ඉතින් අපි ආපහු යමු Google Flow එකට. මේ පල්ලෙහා තියෙන Go to Flow කියන එක click කරලා ඉවරලා මම යනවා Google Flow වලට. Flow වලට ගියාට පස්සේ මෙන්න එතන new project කියන එක දෙන්න. new project කියන එක දුන්නාට පස්සේ ඔයාලා මතක ඇති අපි අර කලින් ChatGPT එකෙන් ගත්ත prompt එක. ඒ prompt එක ඉතින් මෙන්න මෙතෙන්ට දාගන්න. මෙතෙන්ට දාගන්න කලින් ඔයාලා මෙන්න මෙතන මේ select කරගෙන මෙතන මේ text to video කියන එක select කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ දකුණු පැත්තෙන් පේන ඉතින් filter icon එකක් වගේ මෙතන click කරගන්න. ඒ setting icon එක click කරගත්තට පස්සේ ඔයාලා මෙතන මේ video 3 quality කියන එක select කරලා මේ උඩ තියෙන එකෙන් ඔයාලට කොච්චර output ගන්නක් ඕනද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මම නම් මට output එකක් ඕන සමන් ඉතින් output එකයි කියලා දාගන්න. ඊට පස්සේ අපි අර ChatGPT එකෙන් ගත්ත prompt එක මෙන්න මෙතන paste කරගමු. paste කළා මම නම් ඉතින් මට මේ effect කියන එක ඕනේ නැහැ කියලා හිතුණා පස්සේ ඉතින් මම ඒ ටික අයින් කරලා දානවා. ඉතින් මම මේ උඩට ගිහිල්ලා මෙන්න මේ ටිකත් අයින් කරගන්න. ඊට පස්සේ අපිට තියෙන මෙන්න මෙතන මේ පල්ලෙහා තියෙන මේ send button එක click කරලා ඉවරලා මෙතන send කරගන්න මේක. send කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපිට view 3 එකෙන් අපිට මෙන්න මේ විදිහේ වීඩියෝ එක ජෙනරේට් කරලා දෙනවා. මේක පොඩි වෙලාවක් යනවා. ඉතින් මම මේක ස්පීඩ් කරගෙන ඔයාලට පෙන්නන්නේ. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ වීඩියෝ එක ජෙනරේට් වුණා. ඊට පස්සේ ඔයාලට මේ උඩින් දකුණු පැත්තේ උඩ කෙළවර බලා ගන්න නම් මේ ඩවුන්ලෝඩ් කියන icon එකක් තියෙනවා.
ඒක ක්ලික් කරලා ඔයාලා මෙන්න මෙතන තියෙන ඒවා සිලෙක්ට් කරලා ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි ඉතින් මෙන්න මේක තමයි අවුට්පුට් එක. හයි යාළුවනේ, ඉතින් අද කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ AI වීඩියෝ එකක් Wave 3 එකෙන් හදාගන්නේ කොහොමද කියලා. හරි ඉතින් අපි දැන් බලමු කොහොමද මේ ප්ලෑන් එක unsubscribe කරගන්නේ කියලා. ආපහු ආ යන flow එකට ගිහිල්ලා ඉවරලා ඔයාලා මේ මෙතන පේන ඇති දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන ඔයාගේ profile icon එක. ඒ profile icon එක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මෙතන තියෙනවා manage membership කියලා. එන්න එක select කරගන්න. select කරගත්තට පස්සේ ඔයාලා පේන ඇති මෙන්න මේ විදිහට open වෙනවා අපි මෙන්න මේ විදිහේ window එකකින්. එතන මේ change membership plan කියන එක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන යටින් බලන්න පුළුවන් cancel membership කියලා. ඔයාලට මේ ඒක ක්ලික් කරලා ඉවරලා ඒක cancel කරගන්න පුළුවන්. හරි යාළුවනේ, ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් අද වීඩියෝ එක කරවෙන්නේ. ඔයාලත් මෙන්න මේ විදිහට Veo 3 එක පාවිච්චි කරලා ඔයාගේ content එකක් ඕනම දෙයක් හදාගන්න පුළුවන්. හරි ඉතින් වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන් like එකක් දාලා subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වටින වීඩියෝ එකක් ආයෙත් තරම් යනකම් මම යනවා. මම මොනවස්